සර් බැංකුවල සුපීරියර් කස්ටමර්ස්ලා කියලා කට්ටියක් ඉන්නවද? බැංකුවල පුතාලා විශේෂිත කස්ටමර්ස්ලා වගේක් ඉන්නවා බැංකුව පැත්තේ. සර් එහෙම සුපීරියර් කස්ටමර් කෙනෙක් වෙන්නේ කොහොමද? සුපීරියර් කස්ටමර් කෙනෙක් වෙන්න පුතේ බැංකුව සාමාන්‍යයෙන් ඉල්ලනවා ලොකු තැන්පතු පවත්වාගෙන යන්න. බැංකුවත් එක්ක සාමාන්‍යයෙන් ලොකු විශ්වාසයක් තියාගෙන යන්න. බැංකුවට වටින කෙනෙක් බවට පත් වෙන්න කියන එක තමයි බැංකුව ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. සර් ඒගොල්ලන්ට මේ ස්පෙෂල් බෙනිෆිට්ස් එහෙම තියෙනවද? අනිවාර්යෙන් පුතේ සුපීරියර් කස්ටමර් කෙනෙක් කිව්වම ඒ අයට බැංක් එකෙන් ස්පෙෂල් ක්‍රෙඩිට් කාඩ්ස් වගේ ඒවා ලබා දෙනවා. සාමාන්‍යයෙන් ඒවට සමහර බැංකු ලයිෆ් ටයිම් ඇනුවල් ෆී එකක් ගන්න නැතුව ලොකු බෙනිෆිට් එකක් ලබා දෙනවා. ඕකේ වාසි ඔක්කොම ගැන අපි කතා කරමු. ඔබ බැංකුවේ කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ ඒ බැංකුවට කොච්චර වටිනවද කියලා. දැන් බැංකුව තමුන්ගේ කස්ටමර්ස්ලගේ තියෙන වටිනාකම අනුව ඒ අයට විශේෂිත පහසුකම් ලබා දෙනවා. දැන් සමහර බැංකු පිනකල් කස්ටමර් කියලා කියනවා. සමහර බැංකු සුපීරියර් කස්ටමර් කියලා කියනවා. දැන් මේ වගේ විශේෂ කස්ටමර් කෙනෙක් වෙන්න ඔබ මොකද්ද කරන්න ඕන? අන්න ඒක තමයි අද දවසේ මම මේ පැහැදිලි කරන්නේ. මොකද බොහෝ දෙනෙක් දන්නේ නැහැ බැංකුව ඔබට මොන ආකාරයේ පිළිගැනීමක්ද තියෙන්නේ කියලා. අපි ඒ ගැන බලමු. අපි දැන් බලමුකෝ කවුද මේ ස්පෙෂල් කස්ටමර් කියලා. බැංකුව තමුන්ට වටින කස්ටමර්ට විවිධ නම් වලින් නම් දීලා තියෙනවා. පිනකල් කස්ටමර් කියනවා සමහර බැංකු, ප්‍රයොරිටි කස්ටමර් කියනවා සමහර බැංකු, ක්ලබ් කස්ටමර් කියනවා තවත් සමහර බැංකු. ඉතින් මේ ඔක්කොගෙම කතා කරන්නේ බැංකුවට බොහොම වටින කස්ටමර් කෙනෙක්. ඒ කියන්නේ අපි පොදුවේ කිව්වොත් සුපීරියර් කස්ටමර් කියලා කියන්න පුළුවන්. දැන් මේ වගේ කස්ටමර් කෙනෙක් වෙන්න මොනවාද තියෙන්නේ අවශ්‍යතාවය? අපි ගත්තොත් ෆික්ස් ඩිපොසිට් එකක්, FD එකක් මිලියන 10ක මිලියන 25ක වගේ තියෙනවා නම් මේ වගේ කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් ෆොරින් කරන්සි වලින් කිසියම් කෙනෙක් ලොකු මුදලක් ෆොරින් කරන්සි වලින් සේවින්ස් account එකක හරි FD එකක හරි දානවා නම් එතකොට එයාටත් පුළුවන් මේ ආකාරයක සුපීරියර් කස්ටමර් කෙනෙක් වෙන්න. මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි හිතමු කිසියම් කෙනෙක්ගේ මාසික වැටුප එයාට සුද්ධ වශයෙන් ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් එයා බැංකුවට දානවා නම් එයාටත් මේ වගේ සුපීරියර් කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් බලමුකෝ මොනවාද මේගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ සුපීරියර් කස්ටමර් කෙනෙක්ට බැංකුව අය කරන charges වලින් ගාස් වලින් 50% විතර අඩු කරනවා. ඒ වගේම බැංකුව මේගොල්ලන්ට දෙනවා ස්පෙෂල් ක්‍රෙඩිට් කාඩ්ස්, මාස්ටර් කාඩ්ස් දෙනවා ස්පෙෂල් ඒවයි. ඒකේ තියෙන විශේෂත්වය තමයි අර බැංකුව වාර්ෂිකව අය කරන ගාස්තුව මුළු ජීවිත කාලයටම නිදහස්. ඒ වගේම තමයි මේ වගේ කස්ටමර්ස්ලාට බැංකුව බ්‍රෑන්ඩඩ් ඩෙබිට් කාඩ්ස් ලබා දෙනවා. ඒ වගේ ඉහළ පිළිගැනීමක් තමයි මේගොල්ලන්ට ලබා දෙන්නේ. දැන් මේ කස්ටමර් ඉන්ධන, ආහාර පාන, ගුවන් සංචාර මේ වගේ දේවල් වලට කරන වියදම් වලින් සාමාන්‍යයෙන් 100ට 1ක් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් කෑෂ් බැක් එකක්. ඒ කියන්නේ මුදල් ආපසු දීමක් ඔහුට ලැබෙනවා. මේක ඔවුන්ට ලැබෙන විශාල ප්‍රතිලාභයක්. මේ කස්ටමර්ස්ලට සමහර බැංකු වෙනමම මැනේජර් කෙනෙක්ව පත් කරලා තිනවා ඒගොල්ලෝ එක්ක වැඩ කරගන්න. රිලේෂන්ෂිප් මැනේජර් කියලා කියනවා. සමහර බැංකුවල වෙනමම ඒරියා එකක් තියෙනවා මේ කස්ටමර්ට ඉන්න තමුන්ගේ වැඩ කටයුතු කරගන්න. ඉතින් බොහොම පහසුවෙන් බොහොම සතුටෙන් තමුන්ගේ කටයුතු කරගන්න පුළුවන් මේ කස්ටමර්ට බැංකුවට ගිහිල්ලා. අපි ගත්තොත් මේ කෙනෙක් විදේශ සංචාරකයේ දෙනකොට ගුවන් තොටුපළ තුල ඔහුට අර විවේකාගාර පහසුකම් අපි කියනවා launch access සාමාන්‍යයෙන් අවුරුද්දට 2ක් 4ක් ෆ්‍රී ලැබෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මේක සල්ලි වියදම් කරලා ගන්නවට වඩා ඌට ලැබෙන ලොකු ප්‍රතිලාභයක් තමයි මේ වගේ ෆ්‍රී ලැබෙන එක launch access. මම දැන් මේ පැහැදිලි කරේ මේ වගේ ස්පෙෂල් කස්ටමර් කෙනෙක්ට බැංක් එකෙන් ලැබෙන බෙනිෆිට්ස් වලින් බේසික් ටික විතරයි. මේ සාකච්ඡාව තුළ ඉන්න පුළුවන් බැංක් එක මේ වගේ ස්පෙෂල් කස්ටමර්ස්ලා ඉදිරිපත් කරන්න ඔබේ අදහස. එතකොට මේ සාකච්ඡාවේ ඉන්න අනිත් අයටත් දැනගන්න පුළුවන් ස්පෙෂල් කස්ටමර් කෙනෙක් වුණාම එයාට මොන වගේ බෙනිෆිට්ස්ද තව ලැබෙන්නේ කියලා. ඒතර මේ පැහැදිලි කිරීමෙන් ඔබට පේනවා බැංකුවක් ඔබට මොන වගේ වටිනාකමක්ද දීලා තියෙන්නේ කියන්නේ. ඇත්තරම බැංකුවකින් නිසි වටිනාකමක් ලබන්න, බැංකුවකින් ඉහළ පිළිගැනීමක් ලබන්න ඔබ බැංකුවත් එක්ක ඊටාම හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගන්න ඕනේ. වැටුපක් ලබන කෙනෙක්ට වුණත්, බිස්නස් එකක් කරන කෙනෙක්ට වුණත්
බැංකුවක් ඒ බැංකුවේ ඉහළම පෙළේ කස්ටමර් කෙනෙක් ගණයට ඔබව ගන්න තැනට ඔබ බැංකුවක් එක්ක රිලේෂන්ෂිප් එක හදා ගන්න ඕනේ. මෙතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ ඉහළ පිළිගැනීමක් තියෙන කස්ටමර් කෙනෙක් වෙන්න ඔබට ඉල්ලුම් කරලා බෑ. බැංකුව තමයි ඔබට ඔෆර් කරන්නේ. බැංකුව තමයි තීරණය කරන්නේ ඔබ මෙන්න මේ ආකාරයේ අපිට වැදගත්ම කස්ටමර් කෙනෙක් කියලා. අන්න එතනට යන්න උත්සාහ කරන්න ඕනේ හැම ව්‍යාපාරිකයෙක්ම ඒ වගේම හැම වැටුපක් ලබන කෙනෙක්ම. ස්තුතියි.